දන්නවද ලංකාවේ ප්‍රමුඛ පෙළ ඉංග්‍රීසි පුවත්පතක් තමයි සන්ඩේ ලීඩර්ස් සන්ඩේ ටයිම්ස් කියන්නේ. ඒ සන්ඩේ ටයිම්ස් පත්තරේ 2021 වාර්තාවක් ඉදිරිපත් කරනවා. ඒකෙන් කියනවා අපේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කිසිම ගුවන් යානයක් කවදාවත් අප්‍රිකානු රටකට පියාසර කරලා නැහැ. හැබැයි එක්තරා දිනක ඒ කියන්නේ 2021 සැප්තැම්බර් මාසයේ 23 වෙනිදා අපේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ෆ්ලයිට්ස් 3ක් යනවා උගන්ඩාවේ එන්ටෙබෝ කියන ගුවන් තොටුපළට. එන්ටෙබෝ ගුවන් තොටුපළට. ඒ කියන්නේ උගන්ඩාව කියන්නේ ඉඩියමින් කිසිම රට අතිශය දූෂිත රටක්. ලෝකේ දූෂිතයන්ගෙන් පිරුණු රටකට තමයි මේක වහින්නේ. ඒ ෆ්ලයිට්ස් 3 යනවා ටොන් එකක පරදි පෙට්ටි 112ක්. මේ 112 උඩ ගහලා තියෙන මොකද්ද? printing materials. මොකද මිත්‍රවරුනි printing materials කියන්නේ උගන්ඩාවත් එක්ක අපිට කිසිම වෙළඳ කරුණු තිබෙච්ච නැති රටකට printing materials ටොන් 3ක් යවනවා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ෆ්ලයිට්ස් 3කින්. මොකද්ද මේ? කවුද මේක ගන්නෙ? මේ පෙට්ටි 112 ගන්න කුංචිලා තමයි අපිට වටින්නේ. මෙයා තමයි කනන්තන්. කනන්තන් කියන්නේ කවුද? කනන්තන් කියන්නේ LTT සංවිධානයේ KPත් එක්ක එකට ගනුදෙනු කරපු LTT සංචිතය බාර හිටපු මිනිහා. මේ LTT එකේ ප්‍රබල සමාජිකයෙක්. නන්දිකඩාල් කලපුඩ ගහලා යුද්ධය ඉවරයි කිව්වට පස්සේ ගොඩක් LTT එකේ අවශ්‍ය පුජ්‍යල ටික රාජපක්ෂගේ සාටක එල්ලුණා. ඒ එල්ලිච්ච කෙනා තමයි කනන්තන්. ඒතකොට කනන්තන් ලංකාවට එනවා. ඇවිල්ලා 2012 දී අපේ රටට එන උගන්ඩාවේ ජනාධිපතිවරයා. ඒ ආවට පස්සේ පටන් ගන්නවා කොන්සියුලර් කාර්යාලයක් උගන්ඩාවේ. ඒකට පත් කරන්නේ කවුද? මේ කනන්තන්. කවුද මේ කනන්තන් එතකොට? මහින්ද රාජපක්ෂගේ ගෝලෙක්. එතකොට මේ පෙට්ටි 119 අරගන්නේ කවුද? කනන්තන්. එතකොට මේ ළඟදී ආව මහින්ද රාජපක්ෂ තිරුපති ගිය පෞද්ගලික ජෙට් යානයේ අයිතිකාරය කවුද? කනන්තන්. එතකොට මේ ජෙට් යානය රෙජිස්ටර් කරන්නේ සැන් මැරිනෝ වල ඉතාලියේ. ඒක රෙජිස්ටර් කරන්නේ 2021 සැප්තැම්බරෙන් පස්සේ. එහෙනම් මේ මොනවද මේ කියේ? මේ තමයි මිත්‍රවරුනි ලංකාවේ උන්ඩියල් ක්‍රමයට අපේ රටේ සියලුම මුදල් හොරා කාපු රාජපක්ෂගේ ෆැමිලි එකේ එක පුච්චල තමයි තිරු නඩේසන් කියන්නේ. මේ තිරු නඩේසන් අර අපේ රටේ සියලුම ඩොලර් මංකොල්ල කෑවා. ඒක එකතු කරගත්ත ඩොලර් ටික ඒවා තමයි මුන් අරන් ගියේ. අරන් ගිහිල්ලා දැන් එනකොට උගන්ඩාවේ මේ වෙනකොට රාජපක්ෂගේ සියලුම දේපොළ හංගලා තියෙනවා. දැන් වෙනකොට නිස්සංග සේනාධිපතිලා ඉන්නේ කොහෙද? උගන්ඩාවේ. ඇයි මේගොල්ලෝ උගන්ඩාව තෝරගත්තේ? උගන්ඩාව තමයි මිත්‍රවරුනි මේ ලෝකේ ඕනම දූෂිතයෙකුට හැංගිලා ඉන්න පුළුවන්. ඉඩම් අක්කර දහස් ගණන් මිලට ගන්න පුළුවන්. කිසිම නීති රීතියක් නැති රටක්. රාජපක්ෂලා දන්නවා කවදා හරි උන්ට මේ රටෙන් පයින්න වෙනවා කියලා. ඒ පයින්න තමයි මුන් ප්‍රයිවට් ජෙට් යනාවක් ගත්තේ. අරගෙන මුන් ගියා. කවි වෙලේ හරියට